සන්ධ්‍යාවක් වේවා. මම ධම්මික මිරිහාන ගුරු අධ්‍යාපන සේවා සංගමේ ලේකම්. ඇත්තටම අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අපි මෙතනට පැමිණියේ. මේ රටේ මේ වෙනකොට අධ්‍යාපනයේ සම්බන්ධ ලොකු සාකච්ඡාවක් යනවා. ඉතින් ඔබ කවුරුත් දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා මාතෘකාවක් ගියාට ඒ පිළිබඳව කරුණු කිසි කෙනෙක් තුල මේ අදහසක් නැති බව තමයි අපිට හැඟී යන්නේ. ඉතින් මම කැමති ඇත්තටම ගුරු අධ්‍යාපනඥයෙක් විදිහට විද්‍යාපීඨ කතිකාචාර්යවරයෙක් විදිහට මේ මොකක්ද කියන එක ගැන සමාජය දැනුවත් කරන්න. ඒකේ පළවෙනි අදියර තමයි ඇත්තටම මේ ප්‍රතිසංස්කරණ කියලා ගෙනෙන දේ 2019 වර්ෂයේදී තිබුණු ආණ්ඩුව ගෙන ප්‍රතිසංස්කරණයක් තමයි මේ යන්නේ. ඉතින් මෙතන ඒ වෙලාවේදී විශාල වශයෙන් විවේචනයට ලක් වෙච්ච කරුණු තියෙනවා. ආචාර්ය උපාලි සේදර මැතිතුමාට අපිත් පවා ගිහිල්ලා ඍජුව කතා කරුවා. ඒදී අපි කිව්වා මේ ප්‍රතිසංස්කරණ තුලින් ළමයිගේ ඇගීම් වැනි දේවල් හරියට කෙරෙන්නේ නැහැ. ඒක තුල ගුරුවරුන්ට ආත්මීය ලක්ෂණ වලට ඉඩ කඩ වැඩියෙන් සපුරනවා. ඒ හින්දා මේක සංශෝධනය කරන්න කියලා. නමුත් ඒ කිසි දෙයක් සංශෝධනය වෙන්නේ නැතුව අද නැවත වතාවක් මේ 2019 ප්‍රතිසංස්කරණයේ මේ 2024 වසර නැවත වතාවක් කරලියට අවිලා තියෙනවා. ඉතින් මේක අපේ ඔළුවට බලෙන් දාන්න ඉස්සෙල්ලා මේ ගැන සමීක්ෂණයක් මතවාදයක් කිසි දෙයක් කරලා නැහැ. ඉතින් මම මේ වෙලාවේ ඉතාමත් අවධාරණය කරන්න කැමති සමාජයට ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයට මේ පිළිබඳව නියාමනයක් නැහැ. අපි දන්නේ 1997 දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේනකොට ඒ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 100ක් අරගෙන නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. මොකද මේ අධ්‍යාපනය කියන්නේ වැරදුනොත් වැරදුනාම තමයි. මේක නිවැරදි කරන්න බෑ. ඉතින් මේ වෙලාවේ එහෙම කිසිම නියාමනයක් නැතුව ඔවුන් කියනවා නියාමනය කෙරුවා කියලා. නමුත් අපි දන්න විදිහට ඒ සඳහා කිසිම ඔප්පු කරන්න සාධකයක් නැහැ. ඉතින් මේ කරන මේ නියාමනයකින් තොරව කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් අපේ දරුවන්ගේ මොළය හොදන්නයි මේ හදන්නේ. ඉතින් මේ වෙලාවේ අපිට පේනවා මේ රටේ සංස්කෘතිය දිහා බැලුවාමත් ආයතනවල සංස්කෘතිය හා නීතිය සම්බන්ධයෙන් දිහා බැලුවාමත් යම් බලපෑමක් මේවට වක්‍රෝහ ඍජුව සිදු වෙන බව පේනවා. ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට ගුරුවරුන්ට බලපාන අධ්‍යාපනඥයන්ට බලපාන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල වලට බලපාන නීති යම් වෙනස් වීමකට සිද්ධ වෙනවා. ඉතින් මේ නීතිවලදී ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර තියෙන සම්බන්ධය පිළිබඳව තිබුණු තත්ත්වයන් වෙනස් කරන්න උත්සාහ කරනවා තමයි අපිට පේන්නේ. ඉතින් මේවා අපිට සැකයට හේතුවක් වෙනවා මේවා මේ සංස්කෘතිය විනාශ කරන්න කියන දේවල්ද කියලා. අපි දන්නවා අපේ සංස්කෘතිය අනුව අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගුරුවරයෙක් කියන්නේ යම් දරුවෙකුට අවවාදයක් දඬුවමක් දෙනව හදාගන්න මිසක් ඔහු විනාශ කරන්න නෙවෙයි. බටහිර රටවල් වල තියෙන தත්ත්වෙ මෙහෙට අදාළ කරගන්න බෑ. ඉතින් බටහිර රටවල් වල තියෙන தත්ත්වෙ මෙහෙට ආදේශ කරලා මේ රට තුල යම් අසම්මත චර්යාවන් පළපදියම් කරලා මේ රටේ දරුපළුපර විකෘති බවට පත් කරලා ක්‍රියාමාර්ග වලට යන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා මේ කරන නීති වෙනස් කිරීම තුළින් උත්සාහ කරනවාද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා. උදාහරණයක් විදිහට මම කිව්වොත් ඇත්තටම ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 එකතු කරලා විශ්වවිද්‍යාලයක් බවට පත් කරනවා කියලා මීට පෙර පැවති රජයන් ඒ සඳහා කටයුතු කරුවා. රුපියල් බිලියන එකේ මුදල් එකතු වෙන් කරලා දුන්නා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය නීති හැදුවා. නමුත් මේ රජයේ පත් වීමත් සමග ඒක යට යවලා තියෙනවා. දැන් මේ දේ කියරෙන්නේ නැති මට්ටමකට පත් වෙලා තියෙනවා. නමුත් මේ අය ගේනවා යම් යම් නීති රීති මේ ආයතන වලට ඒවා ගුණාත්මක සංවර්ධනයට ගෙන්න නීති නෙවෙයි. උදාහරණයක් විදිහට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අවුරුදු 40ක ඉතිහාසයේ ඊටාම ශික්ෂණයක් සහිත තමයි මේ විද්‍යාපීඨ ශික්ෂණ ලාභයෙන් හැදුවේ. නමුත් දැන් මේ වෙනකොට එහි බලධාරීන් පීඨාධිපතිවරුන්ට වක්‍රව සහ වාචිකව පවසලා තියෙනවා. මේක ලිඛිත දීලා නැහැ. විද්‍යාපීඨ ළමයිට විනය නීති වැඩි දාන්න යන්න එපා. එයාට කැමති විදිහට හැසිරෙන්න දෙන්න කියලා. ඉතින් මේ මොකද්ද මේ කරන්න හදන්නේ? ගුරුවරයාගේ කොන්ද කඩනවා. ගුරුවරයා කියන්නේ මේ සංස්කෘතික චරිතය නැති කරන්න හදනවා. අපි දන්නවා මේ රටේ ස්වාමීන් වහන්සේලාට කරපු දේ. හාමුදුරුවෝ කියන චරිතය සමාජ ඉස්සරහා විහිළුවටපත් කරන තැනට මේ වගේ ජනමාධ්‍ය හරහා සහ නොයෙකුත් මාධ්‍ය හරහා හදලා දැන් ඒ දේම ගුරුවරයාටයි මේ කරන්න හදන්නේ. ගුරුවරයා කියන්නේ TikTok වල ඉන්න බොහොම සහැල්ලු චරිතයක් කරනවා. එතකොට මේ පද්ධතියටයි මේ ගහන්න හදන්නේ. ඒ නිසා අපි ඉතාම අවධාරණයෙන් මේ රජයට කියන්නේ මේ ජාතියේ දරුවෝ එක සෙල්ලම් කරන්න එපා. මොකද මේ මෙහෙම වුණාම අපේ රටේ සංස්කෘතිය විනාශ වෙන්නේ. සමහර වෙලාවට විවිධ ආර්ථික වාසියතු මෙහෙම කරන්න වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න අපි ජාතියක් විදිහට මේ කරන්නේ අපේම වල කපා ගැනීම. ඒ නිසා අපි ගුරුවරුන්ටත් අපි ඉල්ලීමක් කරනවා මේවා ගැන සවිධිමත් වෙන්න, මේවා ගැන කතා කරන්න. මොකද්ද මේ ප්‍රතිසංස්කරණ ජාතික අධ්‍යාපන ආයතනයේට විතරක් නෙමෙයි මේ සඳහා කතා කරන්න අයිතිය තියෙන්නේ. මේ සඳහා ගුරුවරුන්ට අයිතිය තියෙනවා, ගුරු අධ්‍යාපනඥයන්ට, විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ට. අපි දන්නවා විශ්වවිද්‍යාල පද්ධතිය කිසි කෙනෙක් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ දාන චෝදනා ඉදිරිපත් කිරුවා. එහෙනම් ඇයි සමාජයට මේක බලෙන් පටවන්නේ?
එහෙනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නැවත කතා කරන්න ඕන. මේ සම්මත කරගන්න ඉස්සෙල්ලා මේවා සම්මත කළ ළමයින්ගේ අධ්‍යාපනයේ පටන් ගත්තොත් මේක 2026 දී අවසානයේදී සිද්ධ වෙන්නේ ඇත්තටම නොවිය යුතු දෙයක්. ඉතින් අපි ජාතික අධ්‍යාපන ආයතනයට කියනවා ඔයගොල්ලන්ගේ තියෙන තර්ක ඉදිරිපත් කරන්න මොකක්ද දැයි මේ ප්‍රතිසංස්කරණ කරන්නේ. අපි දැක්ක මේ ප්‍රතිසංස්කරණ එක්තරා යුගයක් කියනවා රටේ දරුවන්ගේ ඩොලර් හොයන්න උගන්වන්න ඕන කියලා. රටේ සංස්කෘතිය ගැන කතා කරන්නේ අපිට ඕන ඩොලර් හොයන දරුවෙක් නෙවෙයි මේ රටේ තිරසරව ජීවත් වෙන්න පුළුවන් දරුවෙක්. ඩොලර් හොයන දරුවෝ හොයන්න නම් අපිට පුළුවන් මේ අය ඔය සංචාරක කලාපෙල ගිහිල්ලා ඒ සංචාරක ව්‍යාපාරයට දැන් ඔබ ඔය සමහර බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන්න හදන ඔය සමලිංගික පනත් වගේ දේවල් ගෙනල්ලා ඒ තුලින් ඩොලර් හොයන්න පුළුවන්. ඒකද මේ සමාජයට ඕන මේ බෞද්ධ සංස්කෘතියක් තියෙන රටක්. ඒ හින්දා අපි අවධාරණය කරන්නේ මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න, මේක මිනිස්සු එක්ක සාකච්ඡා කරලා කරන්න, ගුරුවරු එක්ක සාකච්ඡා කරන්න, සමාජය දැනුවත් කරන්න, කීප දෙනෙක්ගේ හිතේ තියෙන දෙයක් බලෙන් ඔළුවට දාන්න ඉන්න එපා දරුවන්ගේ. එහෙනම් මේ ගැනයි අද දවසේ අවධාරණය කරන්න මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි.